බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා දැනගත්තා නම් මගේ හිතේ වෛරයයි ක්‍රෝධයයි දේශයයි නැති වෙලා මම හරිය සත්පුරුෂ මිනිසෙක් වෙනවනම් ඒක හෙව්වට කමක් නැහැ. නමුත් ඒකේ අවසානයේ කෙනෙකුට ජයග්‍රාහී මානසිකත්වෙකුත් කෙනෙකුට පරාජිත මානසිකත්වෙකුත් කෙනෙකුට දුකකුත් කෙනෙකුට සතුටකුත් වෙනවා. අපි ලබන විමුක්තිය මොකක්ද? කෙනෙකුට දුකක් තියෙනවා. අපි ලබන විමුක්තිය මොකක්ද? කෙනෙක් පීඩාවට පත් වෙනවා. ඒ හින්දා බොහොම හොඳයි, වටිනවා, උචිතයි. මේක පාවිච්චි කරලා මිනිස්සුන්ගේ දැවෙන ගැටලු ටිකක් අතනහුව වෙන ප්‍රශ්න ටිකක් නැති කරලා දාන්නේ. මම බොහොම ඕනෑකමින් සියලු දෙනාටම කියනවා මරණින් මතු උපදින අපාය දිව්‍ය ලෝකයේ පැත්තකින් තියලා අත්ෝපනායික ධර්ම වේලුද්දා රාජගමේ වේලුද්දා රාජ බමුණන්ට බුදුහාමුදුරුවෝ කියනවා අපිට වෙන වටහක නැති දේවල් අනුන්ට නොපර ඉන්න.